අතක තුවාලේ මයික් එහෙම අල්ලන්නේ තවර. අච්චර මිනිස්සු කියද්දි යන්න එපා කියලා මමත් කිව්වනේ. මම ලොකු පණ්ඩිතකමට ගියා. කරන්න බැරි නම් තෝ බාර ගන්න. බලන්නද? සවතුමා. ඇයි අහිංසකයට ගැහුවේ? ගැහුවේ? යකෝ මූට එනවුස් කරන්න තිබ්බ ගානේ මූ මේ ඇම්ප් එකත් බැඳගෙන මයික් එකත් ගහගෙන වීල් එකේ ගම් පුරා එනවුස් කරගෙන ගිහලා මූ. ඉතින් ඒකනේ වෙන්න ඕනේ. වෙන්න ඕනේ. අන්න පිළිකන්නේ ස්පීකර් දෙක. ස්පීකර් දෙක නැතුව මූ එනවුස් එකේ ගිහලා. ඒන අවුට ගන්නව තා වාටි. අන්න ඒකනේ. ගිය සතියේ සමිති වාරයේ ගිවිසගත් පරිදි අද මේ විදිහට පන්සලේ ශ්‍රම දානය තියන්න මේ විදිහට ලෑස්ති කරගත්තා. මේ නම් ටිකට ඇහුම්කන් දෙන්නකො. සුවාරිස් නෑ. නිලමේ. ඊයේ බාපතුමා. සොයිසා. ඉන්නෝ. ජනක. ඉන්නෝ. සිරි. ඉන්නෝ. යකෝ උඹ නෙමෙයිනේ බං සිරි. දැන් කෝ සිරි? නෑ මේ එයා එනකම මට නම මාක් කරන්න කිව්වා. සවදාත්‍යා. තලේ ගැලුණා. තලේ ගැලුණානේ. බල්ලා හදාගෙන මම දැන් ගොඩක් වෙලා ඉඳලා බලාගෙන ඉන්නවා. සාපතුමා. තේනේ. ඒ දෙන්නම් බං උඹලක කන බණේම. අන්න මිනිස්. බලලා ඉගෙන. අනේ බුදු මල්ලි රත්තරනේ ඔය කොටට කිව්වද අදහම්බා. ජනකේ මම ගොඩාක් කියලා බලාගෙන හිටියේ ඔයා කට්ටියට ඕදන් දෙනවා විතර ඔයා වැඩක් පොලක් කරන්නේ නෑ. පුතිතුමා මුම් ටික මෙහෙයවන්න ඕනේ නැත්නම් වැඩක් කරගන්න බෑ. බලන්න මචං කිව්වා. මන්ද බං. සවදාත්‍යා. තලේ ගැලුණා. කනේ ඉතින් බල්ලා හදාගෙන බං මටම කියන්නේ. සාපතුමා. තේනේ. උඹලා තමාගේ දෙයක්. තෝ එනවුස් එකක් තියව තෝ මාව වට්ටලා. ඔබ වරේක සමිතියේ ලියුමක් ඉල්ල සභාවට. දාලි මට දෙනවකෝ. අදත් අරුට හිර වුණා. ඇයි මොනවාද විස්කිරින්ජද? උට විස්කිරින්ජා කියලා කියන්න බෑ. වඩේ වෙන්න ඇති. වඩේ නෑ. කීපන්. තව වැඩ තියෙනවා මට. හෙල්පයා. නැදකින්. තෝ ඔච්චරලට මේ හැලපයක් ඉල්ලන්නද? ඉඳා. ගම්. කොහේගේ මේකේ? හෙල්ප්. ඔය තියන්නේ? එනේ චුට්ටේ තියෙන. රුපියල් 20 ඔච්චර තමයි බං. බලු වැඩ කරන්න එපා මුදලාලි. කියලා තමයි ඌ කියන්න හදන්නේ. මේ උඹ කියන දේ ඔව කරන්න බෑ. සල්ලි දෙන්න බලන්න. මුදලාලි. සුමනේ මල්ලි. වැඩ වගේ. ඔව් බං. සාරේ ඉන්නවනේ. කවුද බං? පාම්බයා. ඔය ඉන්නේ සොයිසර උපදෙද්දිදී. අල්ලන්නට හිතනවා පොඩි ජෝගියක්. අතල්ලා දාපන්. ඇති ඔච්චරකට ඔය විලු කරා. පණ්ඩිතයා නෝක. බලපන් සොයිසා. වදුරුදී නල්ලන්න කණ්ඩායම් හයකුත් යවලා. යකෝ සතියක් ගිහලානේ මම අල්ලන්න. ඉතින් සතියක් ගියා අයියා. රටේ තත්ති. ඕක තමයි රටේ තත්ත්වය අයියා. මේකනේ බදුදින් කියන්නේ කවුද අයියා? අයියෝ බං තිලක්. පොලිස් කණ්ඩායම් 6ක් යවපු වෙලාවේ අරූ යවුවා නම් එක දවසින් අල්ලනවනේ බං. කවුද බං? පාම්බයා. පරීක්ෂණාංක දෙක. S1 අත්තන්ඩ පුල්ල සෝමි. මුනේ හිලතාවේ. රුවන් වල කමිනි. තොරණ ගැන කියනවා. පිම්බර උපාසිකාවියනි අද මේ පිම්බර පුෂන් පෝදින මේ පුණ්‍ය භූමියට අපි රැස්ව සිටින්නේ මහා තොරන් රාජයා සහ
මහා දන්සල් රාජයා ඔබ හමුවේ තැබීමටයි. අන්නේ ඒ පිම්බර අවස්ථාව මා විරුදුවකින් ඔබ හමුවේ තබන. පොසොන් සඳයි සඳේලියයි මතියයියාගේ තොරණයි මුළු පුරවරෙලිය කරන දන්සල් කුස්නාරි සුවඳයි දන්සල් සුමති මහත්තයා කියන්නේ මේ සුමති අයියා කියන්නේ මා පුඩා කල සිට හඳුනන අනිවාර්යෙන්ම තොරන් වල කෙළපැමිණි පුද්ගලයෙක්. සුමති අයියාගේ අත්තපනත්ත කිරිකිත්ත පුංචි අම්මා පවා කලේ කුඹුර වැඩ. තොරන් වලට බැස්සේ සුමති අයියා මට මතකයි ඒ පිටගමේ දැනට මාස කීපයකට ප්‍රථම මේ කළපු මහා තොරන් රාජයා ඒ පිටගමේ උපාසක මහත්තයෙක් ගිහිල්ලා අත මෙහෙක් කොල්ල තිබ්බා විතරයි. උපාසක මිත්තනිය තුන් දෙනෙක් යට කරගෙන තොරණ දපක් ගාලා වැටුණා. තොරණ බැලුවේ තොරණ උඩ ඇවිදන්නේ. ඇයි කියන්නේ බා? අර මං මේක කියන්නේ නැතුව ඒක ස්කිප් කළා නෙක්ස්ට් එකට යනවා. මල්ලි ලොකෝ අයියා ඔය විවෘතට මේ පරක් වෙලා තියෙන කට්ටිය කතා කරලා ගන්නකො ඉතින්. පිම්මත් උපාසික උපාසිකාවියෙන් අද මේ මහා විශාල තොරන් රාජයාගෙන් නොබනිත පිළිම සඳහා ලොකුයි ඇවිල්ලා තිනවා විවෘතයට. ඉතින් පිම්මත් උපාසික උපාසිකාවියනි ළඟට આવොත් ලේසි. ඔන්න එහෙනම් ලොකු අයියා තොරණ පත්තු කිරීමට සූදානම්. එහෙනම් 1 2 3 අද පන්සල පුරවාගෙන මහ පිරිසක් මෙහි ඇදෙනවා. අම්මා මුත්ත කාලේ දැක නැති තොරණක් අද දකින්නවා. සුමති මෙහරි මොකක්ද යකෝ අර කරලා තියෙන අලුගත්තරු වැඩේ ඈ බලපි අරක තොරණක්ද කියලා. ඒක ලස්සනට තියෙන්නේ මිනිස්සු උනත් මුකුත් මල්ලි මේ නායක ආමතුරුන්ටයි මේ ගමේ දායක සභාවටයි මේ ලොකු අයටයි මේ ගමේ එකෙක් හරි වචනයක් හරි කියලා දුවොත් තමා මන් තෝගෙන බලාගන්න. හරිද? හරි ලොකෝ අය බය නැති ලස්සනට වැඩේ වෙලා. තෝ ගහනවල තොරනේ උඩ කොටු ඈ. හරිද? මල්ලි පටන් ගන්න මොනවා හරි කියහම් මොකද්ද බං පළවෙනි කොටේ ඇයි මුකුත් නැහැ. ඒ මොකක් වගේද උඹට ඉස්නේ තනිකර හිස්කම තමයි හිස්කම සහ තනිකම එකේ තියෙන්නේ. ඊයපම් පළවෙනි කොටුවෙන් පෙනෙන්නේ තනිකම සහ දුංගින්දර ටන් දෙවෙනි කොටුවෙන් පෙනෙන්නේ කවුද බං දෙවෙනි කොටුවේ ඉන්නේ හොයන්න බෑනේ. නෙපර කියන්න බෑද කවුද? යකෝ බලපන් යක්ෂ පෙනුම. ඊ ඇවිල්ලා ආලෝක යක්ෂයා. බලන්න සුපිම්මතනි අර දෙවෙනි කොටුවේ ඉන්න ඒ ආලෝක සිතුවම හරියට නිකන් ප්‍රේත හන්දියේ හම්බෙච්ච චන්දරය අයියා වගේ. ඒ වගේ සිතුවම් කරලා තියෙනවා. බය වෙන්න එපා. බලන්න සුපිම්මතනි ඇඟිලි 999 කීයදී සිටින අඟුලිමාල තවත් එක් ඇඟිල්ලක් පසුපසින් ඔහුගේ මංගල ඇඟිලි 10 සම්පූර්ණ කිරීම සඳහා ඒත් පසකින් බලන විට මට අඟුලිමාල පෙනෙන්නේ එහා ගමේ ධර්මගේ මූණමයි. ඒ වගේම තාත්විකව ඔබ සිතුවම් කළා තියෙනවා. සෝන්ති මල්ලි. ඔව් මයිද ඒවා තමයි. එන්නකෝ. මේ වගේ පාවි මොනවද බං අර වෙන්නේ? හතරෙනි කොට එන්නේ නාලාගිරි වෙන්න ඕනේ. ඔව් නාලාගිරි ඉන්නේ. වරපන්. පස්වෙනි කොටුවට ආවම තනි ඇට ඇඬෙනවා. දසම්මන් මලක් වගේ යංකඩයි. අනේ කවුද බං පුතු මල්ලි අර විරුදු කියන එක? අපේ ලොකම මෙමුතා. අල්ල පවුල් පිටින්ම ආව කන්ද ඇවිල්ලානේ දෙයියනේ. අයිසෙක්යි ලටක් කොටි කවුද? මන්නම් හිතන්නේ මෝහිනී තමයි ඉන්නේ. මේ වගේ තොරණකට මෝහිනී ආවේ කොහොමද? හරිම මාන්දවිකයි නේද පින්වත්නි?